කරන්න. ඉතින් guys මේ වීඩියෝ එක මම ලංකාවට ගිහිල්ලා ගත්ත ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගැන. ඉතින් අපි බලමු මොකක් ගැනද මේ සිද්ධ වෙන්නේ කියලා පොඩි හින්ට් එකක් දෙන්නම්. අපි ලංකාවට ගිහිල්ලා අනුරාධපුරේ ගියා. ඉතින් ලංකාවේ මම ඉද්දී ඒ කියන්නේ මම ඕස්ට්‍රේලියාවට මූව් වෙන්න කලින් ලංකාවේදී අනිවාර්යෙන් මාසිකට සැරයක්වත් අඩුම සමහරවිට මාසිකට දෙපාර තුන් පාර යන අවස්ථාවක් තියෙනවා. අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේම රුවන්වැලි සෑයත් වැඳ පුදා ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ ගිය පාර ලංකාවට ගිහිල්ලා කොහොමද අපි අනුරාධපුරේ ගියේ කියලා ලස්සන වීඩියෝ එකක් ඕගලන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් මගේ ෆැමිලි එකත් එක්ක තමයි මම ගියේ. මම හිතනවා මේක ඔයගලන් එන්ජොයි කරයි කියලා. ඉතින් මගේ යාළුවෝ බලලා මට කමෙන්ට් එකක් දාලාම කියන්න මොකද්ද තත්ති කියලා. දැන් guys මම ප්ලෑන් කරන්නේ අම්මව කොහොම හරි මගේ YouTube videos වලට join කරගන්න. හැබැයි මට හිතෙන්නේ මම මේක successද නැද්ද කියලා මම හරියටම තාම දන්නේ නැහැ. හැබැයි ඊළඟ පාරවත් ගිහිල්ලා මම එයාව පොඩක් ට්‍රේන් කරලා ගන්නවා. බලමු මේ පාර මම මොනවද පොඩි කෑලි වලට එයාව එකතු කරගත්තේ කොහොමද කියලා. try එකක් දුන්නා. ඒත් කියන්නේ අනුරාධපුරේ බෝතල වතුර ආය මෙහෙම බොන්න බෑ නිකන් නෝමල් කියන්න. අනුරාධපුරේ බෝතල වතුර බොන්න බෑ. අනේ කිරෝ උගුරු ගන්නලා වගේ. අපි දැන් මල් ගන්න යන්නේ. ඔන්න දැන් guys අපි මල් ගන්න ලස්සන තැනක් මල් ගන්න ලස්සන මල් තියෙන තැනක් හොයාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් අපිට තැනක් හම්බුණා. ඊට පස්සේ අපි එතනින් ලස්සන මල් ගත්තා. හැබැයි කියන්න ස්ටෝරි එකක් තියෙනවා. ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. මල් කඩේ හිටපු අංකල් මට ලස්සන සුදු නෙළුම් මලක් දුන්නා ෆ්‍රී. එයා ඒක අතේ තියාගෙනම ඉඳලා මට දුන්නා. මම හිතන්නේ යාටත් මම වගේ දුවෙක් ඇති. ඒ මතක් වෙලා සමහරක් ඉර මට දෙන්න ඇති. ඉතින් ඒ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් මට හම්බුණා. හරීම සතුටුයි මට ඒ වෙලාවේ. ඉතින් මම ඔයගලන්ත් එක්ක එකත් ෂෙයා කරගන්න කොහොම බලාගෙන ඉන්න. හරිම ලස්සනයි අංගියේ. මේක තියාගන්න. නෑ බොහෝ පිං. මේ අත්කල් වැඩි පොත්. ඒ පින් යලන්න වෙසේ වැටේ කි. ඔන්න අපි මොකද අනුරාධපුරේට ආවා පූජානගරයට. ජයශ්‍රී මහා බෝධියට හැරුවා. දැන් කාපාක් එකේ ඉන්නේ. හරිම ලස්සනයි. ඒක බලන්න කාස. දැන්
අපිත් එක්ක තව වාහනයක් ආවා. ඒගොල්ලන් නම් තාම ඇවිල්ලා නැහැ. ඒගොල්ලන් එනකන් තමයි අපි බලගෙන ඒගොල්ලන් ගිලම්පස අරම මේ ඔක්කොම හදාගෙන ඉන්නේ. අනේ ඒකට ඇවිල්ලා හුමල්ලන්න එපානේ. ඒකට ඇවිල්ලා මූණ හැඩ බලන්නේ ඇයි? මම YouTube වීඩියෝ එකක් කරන්නේ. කපල ගන්නේ. බෑ මන් දාන්න. අවුරුදු දෙකකින් විතර ආවේ. ඔව් අවුරුදු දෙකකින් අන්තිමටම මං ඇවිල්ලා ගියේ මෙහෙ. හරිම නිදහසක් දැනෙනවා. අමුතුයි ඒ ෆීලිං එක. දැන් අල්කෝලන් එනකන් ඉන්න ඕනේනේ. ඉන්ස්ටන් එන්න බලන්න උපාසික මාතාව. ගයිස් අපේ අම්මටත් දැන් හිතට තියෙන වීඩියෝ එකට චුට්ටක් කොම්බ දාගන්න. ඒකයි එයා හැම වෙලේම ඇවිල්ලා පොඩ්ඩක් කොණ්ඩේ හදනවා. ඒව මේව පොඩි දේවල් කරනවා. එයා හිතනවා ඉතින් මං එයාව දාන්න නැති වෙයිද දන්නේ නැහැ කියලා. අපේ අම්මා මාරම ෆන්. මේ පාර ලංකාවට ගියාම මම ඕගලන්ට වෙනමම එයාව ඉන්ට්‍රොඩියුස් කරන්නම්. අපේ බලමු වීඩියෝ එක. මම හැමදාම වගේ ඡායක ජයශ්‍රී මහ බෝධියටයි එද්දී මෙන්න මේ නිල් මාළුවේ අනිත් එක මට මතක නැහැ. ඇත්තටම මෙන්න මේ රෝස් පාට වගේ මල්ලුයි ගන්නවා. මේ අරන් මම හැමදාම පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. මේ මල් දැක්කහම මාරම ලස්සනට පේනවා. ඒ කියන්නේ පුදුම ලස්සනයි. අන්න ඒ විදිහට පේන නිසා මම හැමදාම මේවා පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. මේ මල් වගේම මම ලස්සන වෙන්න කියලා. මේ ආත්මෙම හරි, ලබන ආත්මේ හරි, ඉහත ආත්මිකදී හරි, හැම ආත්මිකදීම හරි අපි බුද්දිස්ට් විදිහට අපි විශ්වාස කරනවා අපි නැවත ඉපදෙනවා කියලා. මරණින් මතු. ඒ නිසා ඉතින් ඒ වගේ දේවල් මම හිතනවා. ඉතින් guys ඒ කතාව මට දෙයක් මතක් වෙලා කිව්වේ. මම පොඩි දවස්වල මට තේරෙන කාලේ වගේ ඉඳන් මම අනුරාධපුරේ හරි රුවන්වැලි සෑයට ගියාම මම ගන්න ඒ ලස්සන මල් වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ අර රෝස් පාට, දම් පාට වගේ නිල් මානෙල් මල් තමයි ගන්නෙ. ඉතින් මොකද ඒව දැක්කහම මට ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් දැක්කට මට ඒ තරම් ලස්සනයි කියලා හිතෙන්නේ නැහැ. ඒක දැක්ක ගමන් මම දන්නේ ඒ කලර්ස් වලටද කියලා පුදුම ලස්සනයි කියලා මට හිතෙනවා. මම පොඩිකමට ඒ කියන්නේ පොඩිකමට හිතන දේවල් මම කියන්නේ ඒව පූජා කරලා මම ප්‍රාර්ථනා කරනවා. මට මේ මල් දැක්කහම ලැබෙන ෆීලිං එකක් තියෙනවනේ. ඒ කියන්නේ අනේ හරි ලස්සනයි කියලා හිතනවනේ. ඒ විදිහටම මේ මල් පූජා කරලා ලැබෙන ආනිශංස බලයෙන් අනිත් අයටත් මාව දැක්කහම ඒ විදිහට හිතේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද යාළුවනේ? ඉතින් මම දන්නේ මම මගේ උල්පට එක කොහෙන් ආවද කියලා මම දන්නේ නැහැ. සමහරවිට අපේ අම්මා ඉස්සරින්දම බණ අහනවා. ඉතින් සමහරට ඒ බණ නිතර දෙවේලේ මට ඇහිලා ඒ බණ කතාවක තිබ්බ දෙයක් මං අනුගමනය කරාද මොනවාද කියන්න මම දන්නේ නැහැ. මට ඒක පොඩි කාලේ කොහොමද ඔළුවට වැටුණා. වැටිලා තමයි මං ඒක එහෙම කරේ. ඉතින් තාම ඒක ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. කමක් නැහැ. මම හිතනවා මේ තව ඉස්සරහට හරි ලබන ආත්මික හරි මට ආනිශංසේ ලැබෙයි කියලා. අපි බලමු. මට දැන් හරි අඩුවෙන් ඉතින් මම අනුරාධපුරේ රුවන්වැලි සෑයට යන්නේ ලංකාවට ගියාමනේ දැන්. හරි අඩුවෙන් තමයි දැන් මේ දේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒක හොඳ දෙයක්. කොහොම එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැතත් ඉතින් මල් පූජා කරන එක හොඳ දෙයක්.
ඒක තියාගන්න. මේ තියෙන සඳහිරු සෑය. දැන් අපි ජයශ්‍රී මහා බෝධියට පැත්තට හැරෙව්වා. ඉතින් guys මට ඔය චූටි බල්ලෝ පාරේ ඉන්නවා දැක්කහම හරි පව් කියලා හිතෙනවා. ඉතින් මට බලු යාළුවෙක් හම්බුණා කොහොම හරි අනුරාධපුරේ. මං එයාට මගේ අතේ තිබ්බ බිස්කට් එකක් දුන්නා. සමහරක් වෙලාවට මට පාරේ බල්ලෝ දැක්කහම නෙමෙයි දකින්නත් කලින්ම මම මනිස් 10ක් විතර අරගෙන කාර් එකේ තියාගෙන මම යන්නේ මගෙන් හම්බෙන බල්ලන්ට කන්න දෙන්න. හැබැයි මට එක දවසක් එක සිද්ධියක් වුණා. මේ ඒ බල්ලට මම දුන්නට ඌ කන්නේ නැහැ. මං හිතන්නේ ඒක මාළු බනිස්සලක්ද කොහෙද දුන්නේ. ඒකේ මාළු නැති නිසාද දන්නේ නැහැ. ලංකාවේ මාළු බනිස්සල මාළු නැහැනේ. අලනේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා කෑවේ නැද්ද කියන්න මම දන්නේ නැහැ. මට එහෙම දෙයක් මට වුණා. ඉතින් මම හරිය දුක හිතුණා. මම දැන් කඩේට තරම් මේක දුන්නම කන්නේ නැහැ. පස්සේ කන්න තියලත් දන්නේ නැහැ කියලා හිත හදාගෙන මම ගෙදර ගියා. තව බිස්කට් එකක් අරන් දෙන්නු. තාත්තියත් එකක් අරන් දෙන්නු. ඉතින් guys දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. රෑ වෙන්න ඔන්න මෙන්න. ඉතින් දැන් අපි ඉන්නේ රුවන්වැලි සෑය ගාව. ඉතින් මේ ඉන්නේ අපේ සුදීර හාමුදුරුවෝ. ඉතින් සුදීර හාමුදුරුවෝ කියන්නේ අපේ පවුල් වලට හරීම හිතයිශී ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේත් අපිත් එක්ක මේ ගමනට වැඩම කරා. ඉතින් උන්වහන්සේගේ අනුදැනුම ඇතුව අපි වත්පිළිවෙත් කරලා ඒ වගේම ලස්සන වටිනා බණක් අහලා උන්වහන්සේගෙන් අපි අද දවස හරීම සතුටින් ගත කරන්න උන්වහන්සේ විවිධාකාර විදිහට අපිට උදව් උපකාර වුණා. පොඩි කාලේ ඉඳන්ම කැමති මේ පහන් පත්තු කරන වැඩේට. ඉතින් මම පහන් පත්තු කරද්දී ඒ පහනක් පත්තු කරන ගානේ මගේ හිතේ මම ප්‍රාර්ථනාවක් මොනහරි හිතනවා. ඉතින් මගේ යාළුවොත් එහෙම ඇති. ඉතින් ඒත් එක්කම අපි ගියා හඳුන් කූරු පත්තු කරන්න. පොඩක් පරිස්සමෙන් තමයි පත්තු කරන්න ඕනේ. එතන පොඩක් අර මේ පිච්චෙන්න ඉඩ තියෙන හින්දා හරිම පරිස්සමෙන් හඳුන් කූරු ටිකක් පත්තු කරලා ඔයා කියන්නේ යාළුවනේ මේ පලාතම මාරම සුවඳයි මේ හඳුන් කූරු දසදහස් ගාණක් මෙතන පත්තු වෙන නිසා. මම දැන් මල් පූජා කරන්න ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි මහා සෑයට. පහන් පත්තු කරලා ඉවරයි. මම පැටකෙయ్య මලක් ගත්තා අද පූජා කරන්න. නිල් සුදු නැලුමුයි මම අත පළවෙනි වතාවට තමයි මේ වැටකේ මලක් දැක්කේ. එකක් ගත්ත මම පූජා කරන්න නිසා.
ඉතින් ගයිස් ඔන්න ඔහොම තමයි ඉතින් මගේ අනුරාධපුරේ ගමන වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. මගේ යාළුවා ආසාවෙන් බලන් ඉන්න ඇති කියලා හිතනවා මේ වෙනකොට වීඩියෝ එක යාළුවනේ දැන් මං තව ටිකකින් ඉවර කරන්න යන්නේ. මොකද දැන් අපි ආපහු ගෙවල් වලට යනවා. ඉතින් පැය කීපයක් තියෙනවා ආපහු ගෙදරට යන්න. ඉතින් ඒ වෙලාවෙලා මං හිතන් ඉන්නේ ටිකක් නිදා ගන්න කියලා. ඒ හින්දා මං පොඩ්ඩක් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඒත් එක්කම මගේ යාළුවෝ මේ තරම් දුර මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන මට ගොඩාක් සතුටුයි. ගොඩාක් නංගිලා මල්ලිලා අයියලා අක්කලා මට messages එවනවා. ඉතින් කෝ videos දාන්න නැද්ද? එහෙම කියලා මම හරි ආදරෙයි ඔයගොල්ලන්ට. මට මාර සතුටුයි ඔයගොල්ලන් ඒ විදිහට මට personally message කරලා YouTube videos දාන්න නැද්ද? එහෙම කියලා අහද්දී මොකද ඇත්තටම මට දැනෙනවා එතකොට ඇත්තටම මගේ වීඩියෝස් බලන්න හරිම කැමති පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ඇප්‍රීෂিয়েට් කරන පිරිසක් ඉන්නවා කියන එක මගේ හිතට දැනෙද්දි මට හරිම සතුටුයි. ඉතින් ඒත් එක්කම මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා මගේ යාළුවනේ. ඉතින් තව වීඩියෝ කීපයක් තියෙනවා ටිකක් බිසි නිසා කාර්ය බහුලත්වයත් එක්ක තමයි පොඩ්ඩක් වීඩියෝ ගේන්න පරක්කු වුණේ. ඉතින් හැමදේම ඔයගොල්ලන්ගේ ජීවිතේත් හොඳින් සිද්ධ වෙන්න මං කරපු පින්කම් වලින් මේක බලාගෙන හිටපු අයට පවා පින් රැස් වෙන්න පින් අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මම වීඩියෝ එක ඉවර කරනවා යාළුවනේ. ඉතින් අපි ගෙදර යන්නේ ඔයගොල්ලන්ට සුබ දවසක්. දැන් ඉතින් සුබ අනාගතයක් කියන්න බෑනේ. ඉතින් චාෝ.